පළවෙනි ශ්‍රේණියට ළමයි ඇතුළත් කර ගැනීමේදී පළවෙනි ශ්‍රේණියට ළමයි ඇතුළත් කර ගැනීමේදී ආසන්න භාවයට තමයි වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන්නේ. ඒ ලකුණු වලින් 50ක ප්‍රමාණයක් ආසන්න භාවය සඳහා හිමි වෙනවා. ආසන්න භාවය සඳහා හිමි වෙනවා. ඊට පස්සේ එනවා ආදිශිෂ්ට පදනම කියලා එකක් තියෙනවා. ආසන්න භාවයට 150ක ප්‍රමාණයක් වෙන් වෙනවා. ඊට පස්සේ ආදිශිෂ්ට කෝටයක එනවා 125ක්. ඊට පස්සේ සහෝදර ආදිශිෂ්ට පදනම ඊට පස්සේ සහෝදර පදනම කියලා එනවා 114ක්. 114ක් එනවා. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කට්ටිය වෙනුවෙන් පුතේ 106ක්. ඒ කියන්නේ අධ්‍යාපන පද්ධතියත් එක්ක සම්බන්ධ කට්ටියට 106ක ප්‍රමාණයක් වෙන් වෙනවා. විශේෂයෙන්ම ඔය NIE එකේ ඉව වැඩ කරන කට්ටියට හරි ලේසි කොළඹ පාසල් වලට ළමයි ඇතුළත් කරගෙන ගැනීමට. ඊට පස්සේ 106ක් වෙන් වෙනවා. එතනින් එහා පැත්තට ඊළඟ ප්‍රමාණය වෙන වෙන්නේ පුතේ ඔය අනිකුත් රාජ්‍ය සේවයේ නිරත වෙන ඔය දෙනෝනේ වාර්ෂික ස්ථානමාන නිසා අන්න එහෙම හේතුවෙන් ලැබෙන කෝඩ් එකේ ඊළඟට 104ක ප්‍රමාණයක් තියෙනවා පුතේ. ඒගොල්ලොන්ට 104ක ප්‍රමාණය ස්ථානමානයෙන් ලැබූ රාජ්‍ය සේවයේ පිරිසගේ දරුවන්ට. ඊට පස්සේ අඩු ප්‍රමාණයක් කියන්නේ පුතේ ළමයා සමග විදේශගතව සිට විදේශගත වෙලා ඉඳන් අමයත් එක්ක මෙහි ආවව පදිංචියට ආවයින් පස්සේ හම්බ වෙනවා 100ට එකක ප්‍රමාණයක්. 100ට එකක ප්‍රමාණයක් විදේශගතව සිට නැවත පැමිණි පසු. එතකොට වැඩිම ප්‍රමාණයක් වෙන්නේ ආසන්න භාවයට 150ක ප්‍රමාණයක්. අඩුම ප්‍රමාණයක් වෙන්නේ විදේශගතව සිට ආපහු පැමිණියයින් පස්සේ. ආදි ශිෂ්‍ය පදනමට 125යි. සහෝදර පදනමට 114යි. උන්වයි ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ආසන්න භාවයට 150යි. ආදි ශිෂ්‍ය පදනමට 125යි. සහෝදර පදනමට 114යි. විදේශගත වෙලා ඉන්නවනම් 101යි.